අයිබෝවන් හැමෝටම ඉතින් අදාපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඇති රැකියා පුරප්පාඩු කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් පළවෙනි තනතුර තමයි කළමනාකාර සහායකාර තාක්ෂණය නොවන තුන්වන ශ්‍රේණිය. මේ තනතුර සඳහා තනතුරු 14ක් සඳහා පුරප්පාඩු තියෙනවා. ඉතින් බාහිර ඇදුම්කරුවන්ගෙන් අධ්‍යාපන සුසුකම් විදියට බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4ක් සඳහා සම්මාන සාමාර්ථ සහිතව එක්වර විෂයන් 6ක් සමත් වී තිබීම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සමත් තිබීමත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා වෙනම සුසුකම් කීපයක් සඳහන් කරලා තිනවා. ඉතින් මේ තනතුර සඳහා වැටුප් ප්‍රමාණය රුපියල් 84350ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට අයදුම් කරන ඔබ වයස අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන කියලායි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. දෙවන තනතුර තමයි ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන තුන්වන ශ්‍රේණිය. මේ තනතුර සඳහා පුරප්පාඩු 26ක් තියෙනවා. ඉතින් මේ තනතුර සඳහා අධ්‍යාපන සුසුකම් වන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සහ අදාළ තනතුරක වසර එකක පළපුරුද්දක් තිබීම අමතර සුසුකමක් විදිහට සලකනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ තනතුර සඳහා වැටුප වන්නේ රුපියල් 62530ක්. පෙර පරිදිම ඔබ අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕන මේ තනතුර සඳහා අයදුම් කරන්න. ඉතින් වෙනත් ප්‍රතිලාභ සඳහන් කරොත් ජීවන වියදම් දීමනාව ආයතනයේ විසින් සේවක අර්ථ සාධක අරමුදලට 12ක් සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට 3ක් වශයෙන් දායක වෙනවා. රජයේ චක්‍රලේඛ අනුව වෛද්‍ය නිවාඩු සහ ප්‍රසාද දීමනා ගෙවනවා කියලා සඳහන් කරලා දිනවා. කාර්ය සාධනේ පදනම් කරගෙන දිරි දීමනා ගෙවනවා. ජීවිත රක්ෂණයේ ආවරණය සහ වෛද්‍ය රක්ෂණ ආවරණය. මීට අමතරව රජය විසින් අනුමත වෙනත් දීමනාත් ඔබට හිමි වෙනවා. ඉතින් මේගොල්ලෝ සඳහන් කරලා තිනවා සුසුකම් හා පළපුරුද්ද මත තෝරා ගන්නා අයදුම්කරුවන් පමණක් සමුග පරීක්ෂණයට කැඳවෙනවා කියලා. ඉතින් ඔබ මේ තනතුරු සඳහා අයදුම් කිරීමට සියලු ජීවිතත් තොරතුරු සහිත අයදුම්පත් අදාළ සහතිකවල පිටපත් සමග 2026 පස්වෙනි මාසේ 15 වන දිනට පෙර හෝ එදිනට ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන්න කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඔබ අයදුම් කරන තනතුර ලියුම් කවරේ වම් පස්සේ ඉහළ කෙරවලේ පැහැදිලිව සඳහන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ අයදුම් පත්‍රය එවිය යුතු ලිපිනය වන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ 99-1 ජාවත්ත පාර කොළඹ 5. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රජයේ රැකියා අවස්ථා පිළිබඳව දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්නයි කියලා ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.